විද්‍යාත්මක අපරාධ කළේ නායකයෙකු මෙන්ම මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව ගනිමුල්ල සංජීව පසුගිය පෙබරවාරි මාස 19 වෙනි දින නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණයේ වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අවස්ථාවේදී වෙඩි තබා ඝාතනය කෙරුණා. එම විමර්ශනයට අදාළව කඩවතදී ඊයේ රාත්‍රියේ නීතිඥවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ඉෂාරා සෙව්වන්දි කළ අනාවරණයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම කළ බව පොලිසිය පැවසුවා. ඝාතනය සඳහා යොදාගත් පිස්තෝලය සංගවා රැගෙන ඒම සඳහා ඉෂාරා සෙව්වන්දිට දඬු නීති සංග්‍රහයේ පිටපත ලබා දී ඇත්තේ අදාළ නීතිඥවරියයි. එමෙන්ම තවත් පොත් දෙකක් නීතිඥ හැඳුනුම්පත සහ නීතිඥවරුන්ගේ වාහන අවසර පත්‍රයක් සහ ටයිපටි දෙකක්ද ඇය විසින් ඉෂාරාට ලබා දී ඇතැයි සඳහන්. කඩවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි මෙම සැකකාර නීතිඥවරිය මහර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිඥවරියගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72ක් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. මේ අතර අවිස්සාවේල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පසුගිය 27 වෙනිදා පැමිණි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්බෑගයේ තිබී ව්‍යාජ පිස්තෝලයක් සොයාගෙන තිබෙනවා. පසුව සිදු කළ පරීක්ෂා කිරීමවලදී ඇයගේ හැඳුනුම්පතේ නැගෙනහිර ඩොටෙල් පිටිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි දීපිකා මුදලි හේරත් නොහොත් ලක්ෂ්මී නමින් සටහන්ව තිබුණද ඇය පොලිසියට පවසා ඇත්තේ තමන් මීගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි. එමෙන්ම ඇය අධිකරණයට පැමිණියේ රථවාහන නඩුවක් සඳහා බවද පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් විසින් ඇයගේ හැඳුනුම්පත භාවිත කර නඩුපොත පරීක්ෂා කිරීමේදී එවැනි නඩුවක් නොතිබීම හේතුවෙන් ඇය වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල පොලිසියට බාර දී තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවටගත් මෙම කාන්තාව පසුව නොවැම්බර් මාස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.